මගේ ආදරණීය යාළුවනේ කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔන්න ඉතින් අද හස්බන්ඩ් ගෙදර ඉන්න දවසක්. ඉතින් ඔන්න ඔය වගේ දවස්වලට තමයි මට තනියම කරගන්න බැරි ලොකු වැඩ ටික කරගන්න දාගන්නේ. ඉතින් දැන් දෙන්නත් එක්කම එකතු වෙලා මාළු ටැංකිය අස් කරන්න තමයි හදන්නේ. මොකද හුඟ දවසකින් මේක කරගන්නත් බැරි වුණා. එයාට වෙලාවක් තිබුණෙත් නැහැ. මට තනියම කරන්නත් බෑනේ. ඔයාලා බලන්නකෝ පොඩ්ඩක් මේ මාළු ටැංකිය දිහා. ඉතින් ඔයාලට පේන්නේ මේක නිකන් මාළු ටැංකියක් වගේද? ඇත්තටම මට නම් මේක පේන්නේ අපේ ජීවිතේ වගේ. දැන් ඉතින් මේක ගොඩක් අපිරිසිදු වෙලා තියෙන මාළු ටැංකියක්නේ. ඇතුලේ ඉන්න මාළුන්ට හරියට හුස්ම ගන්නවත් බැහැ. එයාලව අපිට පේන්නෙත් නැහැ. බොඳ වෙලා. මේ වීදුරු වල පාසි බැඳිලා. ගොඩක් අපිරිසිදුයි නේද? ඒ වුණාට මේක කලින් තිබුණේ කොහොමද? අපේ ජීවිතෙත් එහෙමයි. අපි පටන් ගන්නෙ හරිම පිරිසිදුවට. පැහැදිලි බලාපොරොත්තු ගොඩාක් එක්ක නේද? ඒ වුණාට කාලයත් එක්ක අපිට නොදැනීම අපේ හිතේ ඇති වෙන තරහ, ඊර්ෂ්‍යාව, එතකොට එක දේවල් නිසා ඇති වෙන මානසික පීඩනය, තව අපේ සිතේ ඇති වෙන සමහර අනවශ්‍ය සිතුවිලි, මේ වගේ පාසි අපේ හිත ඇතුලේ බැඳෙන්න පටන් ගන්නව නේද? අපි වටපිටාව අපිරිසිදු කරගන්නවා. එහෙම නේද? ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අපේම ජීවිතය ඇතුලේ අපිට හුස්ම ගන්න බැරුව හිර වෙනවා. ඒකත් හරියට ඉතින් මේ මාළු ටික මේ අපිරිසිදු වතුරේ හුස්ම ගන්න බැරුව හිර වෙලා ඉන්නවා වගේ නේද? ඉතින් අපි මොකද කරන්න ඕනේ? දැන් අපි දෙන්න නම් හදන්නේ ඉතින් මේ මාළු ටික වෙනම අයින් කරලා මේකේ බැඳිලා තියෙන මේ පාසි ඔක්කොම තදින් සූරලා අයින් කරලා මේ ටැංකිය පිරිසිදු කරගන්න. ඉතින් අපේ ජීවිතේත් ඒ වගේ නේද? එක ඉන්නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මේ ටැංකියක බැඳිලා තියෙන පාසි පිරිසිදු කරගන්න පුළුවන් තරම් ඉක්මනට අපේ හිතවල බැඳිලා තියෙන පාසි නම් පිරිසිදු කරගන්න අපිට බැහැ. ඒකට අපි මහන්සි වෙන්න ඕනේ. කාලයක් ගත වෙනවා. ඒ වුණත් ඒක කරන්න ඕන දෙයක්. අපේ හිතවල තියෙන වැරදි පුරුදු, එතකොට අපිට ලැබුණු කටුක අත්දැකීම් නිසා, අපේ අමිහිරි මතක නිසා අපේ හිත අපිරිසිදු වෙලා තියෙනවා නම් ඒ දේවල් වේදනාවක් වුණත් කොහොම හරි තදින්ම සුරලා අයින් කරලා හරි අපි අපේ හිත පිරිසිදු කරගන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ හැමදාමත් හුස්ම හිර වෙච්ච මාළුවෙක් වගේ හිර කරගෙනම ඉන්න. ඉතින් ඔයාලා පුළුවන් නම් අද ඉඳන්ම උනත් පටන් ගන්න. පොඩ හරි අපේ හිත ඇතුලේ තියෙන අනවශ්‍ය සිතුවිලි, තරහ, ක්‍රෝධ, වෛර අපි කාටවත් එහෙම කරලා වැඩක් නැහැනේ. ඒ දේවල් හිතෙන් පොඩ අයින් කරගන්න. එතකොට මෙන්න මේ මාළු ටැංකිය වගේ අන්තිමට බලන්නකෝ මේකේ ලස්සන පරණ කුණු අතහැරපු තැනක තමයි මේ වගේ ලස්සනක් මතුවෙන්නේ. අපේ ජීවිතෙත් එහෙමයි. පරණ අපිරිසිදු වතුර අයින් කරලා අලුත් පිරිසිදු වතුර පිරෙව්වට පස්සේ මේ මාළුන්ට දැනෙන නිදහස බලන්නකෝ. එයාලා කොච්චර සතුටින් මේකේ පීනනවද කියලා බලන්නකෝ. අපේ ජීවිතෙත් ඒ වගේ තමයි. ඒ දේවල් අපේ හිතවලින් අයින් කරගත්ත දවසට තමයි අපිට සැබෑම නිදහස මොකද්ද කියන එක දැනෙන්නේ. ඉතින් මේ වෙද්දි නම් ගොඩක් වැඩ ඉවරයි. අද නම් මං කතා කරා වැඩිද මන්ද නේද? වීඩියෝ එක පටන් ගත්ත වෙලාව ඉඳන් කියවනවා ඉවරයක් නැහැ. ටැංකිය නම් ඔක්කොම අස් කරලා ඉවරයි. මේ ඉතින් ඒකේ පියන තමයි හස්බන්ඩ් මේ පිහ දාන්නේ. මෙන්න මෙහෙම උඩින් මේක ඇරලා තමයි කැම දාන්න පුළුවන් විදියට ඒක හදලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් දෙන්නත් එක්කම එකතු වෙලා ඒකත් උස්සලා මාළු ටැංකිය උඩින් තියාගත්තා. ඒක ටිකක් බරයි. උස්සන්න හරි අමාරුයි. මං ඉතින් අද ගොඩක් කතා කරපු හින්දා දැන් කතා නොකර ඉන්නම්. ඔයාලා බලන්නකෝ ඉතින් මෙයාලගේ ලස්සන ටික.
හස් කරලා ඉවරයි. ඉතින් තව චූටි ටැංකියකුත් තියෙනවානේ. ඒකේ මාළු පැටව තමයි දාලා ඉන්නේ. එයාලා ටිකක් අයින් කරලා ඒකත් සුද්ධ කරගන්න තමයි දැන් හදන්නේ. බලන්නකෝ ඉතින් ඒකත් කොච්චර ජරා වෙලා තියෙනවද කියලා. හස්බන්ඩ් ඉතින් ඒක නම් එළියට මුස්සගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට තමයි සුද්ධ කරගත්තේ. ඊට පස්සේ ඉතින් අලුතෙන් වතුර පුරවනවා. දැන් වෙලාව 5ට කාලයි. මං හදන්නේ දැන් රැට කන්න හදන්න. ඉතින් හස්බන්ඩ්ත් ගෙදර ඉන්න නිසා අද මොනවා හරි විශේෂ දෙයක් හදන්න ඕනේ කියලා මට හිතුණා. තව ඒකට පොඩි හේතුවකුත් තියෙනවා. මං ඒක ඔයාලට අන්තිමට කියන්නම්කෝ. කිරිසම්බ හාල් ටිකකුත් කඩෙන් ගෙන්න ගත්තා. මොකද මං අද කහබත් එකක් තමයි හදන්න හිතන් ඉන්නේ. මුලින්ම ඉතින් චිකන් ටික මේ විදිහට අනලා පැත්තකින් තියාගත්තා. මුලින්ම අනලා තිබුණාට අන්තිමට තමයි මම මේක හදන්නේ. සීසන් වෙන්න ටික වෙලාවක් තියෙනවා. ඉතින් මේ සලාඩ් එකට ඕන දේවල් තමයි සුද්ධ කරලා තියෙන්නේ. බටු මෝජුවකුත් හදන්න හිතාගෙන ඉන්නවා. ඒකට ඕන දේවල් තමයි මෙතන තියෙන්නේ. කොහොමත් මම හැමදාමත් යන්න කලින් මුලින් සේරම ටික සුද්ධ කරලා මේ වගේ වෙන් වෙන් කරලා භාජන වලට දාගන්නවා. ඊට පස්සේ තමයි මේ ටික කපන්න ගන්නෙ. කපලා දාද්දිත් ඉතින් වෙන වෙනම කරි වලට දාන දේවල් වෙන වෙනම භාජන වලට දාගන්නවා. එතකොට ඒක මට ලේසි. මේ චිකන් එකට ඕන ඒවා වෙනම, පරිප්පු එකට ඕන ඒවා වෙනම, බටු මෝජුවට ඕන ඒවා වෙනම මේ විදිහට භාජන වලට දාගෙන තමයි තියෙන්නේ. එතකොට ඉක්මනට ඒ ටික හරි ගස්ස ගන්න පුළුවන්. රම්පේ ටිකක් ආකොඩු ටිකක් දාලා එක්ස්ට්‍රා ටිකකුත් දාලා කුරුඳු පොතු එහෙම දාලා ඉතින් මේ විදිහට මම හාල් එක තැම්බෙන්න තිබ්බා. පොල් කිරි ටිකකුත් දාගන්න නිසා වතුර ටිකක් අඩුවෙන් තමයි තිබ්බේ. මේ ඉතින් පරිප්පු එක ඒකත් මම ලිපේ තියාගත්තා. මේකටත් කිරි ටිකක් දාන්න ඕනේ. මෙන්න මේ බැදුම නම් මම හදන්නේ පත් එකට දාන්න. පොඩි තාච්චියකට තෙල් ටිකක් දාලා ඒකට ගම්මිරි සැට ටිකක්, එනසාලට 2-3ක්, කරාබුනේටි 2-3ක් දාලා තව කරපිංචා රම්පේ දාලා, සුදු ලුණු දාලා, බී ලුණු පොඩි කෑල්ලක් දාලා ඒ ටික හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තැම්බෙන බත් එකට දැම්මා. මේක එහෙම දැම්මහම හරිම සුවඳයි. පරිප්පු එක දැන් නම් ඉදිලා තියෙන්නේ. ඒක ඕෆ් කරලා මම දැන් බටු ටිකක් බැද ගන්න තමයි හදන්නේ. මේ ටික බැදෙන අතරෙම පොල් ටිකක් ගාගත්තා. බත් එකට දාන්නයි, පරිප්පු එකට දාන්නයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉතින් බටු මෝජි එක හැදුවේ. මුලින්ම බටු ටික බැදලා අයින් කරලා ඉවර වෙලා ලිප ඕෆ් කරලා ඒ තෙල් එකටම අමු මිරිස් ටිකයි ලුණු කෑලි ටිකයි දාගත්තා. ඊට පස්සේ හපව චාචියක් ලිපේ තියලා ඒකට මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක් දාලා, සීනි ටිකකුත් දාලා, තක්කාලි සෝස්, සොයා සෝස් දාලා ඊට පස්සේ අර බැදගත් ඒවා ටික ඔක්කොම දැම්මා. මේක නම් ඇත්තටම ගොඩක් රසට තිබුණා. හස්බන්ඩ්යි බබයි දෙන්නම ගොඩක් රසයි කියලා කිව්වා. බබා නම් හරිම ආසාවෙන් කෑවා. ඊට පස්සේ පපඩම් ටිකකුත් බැදගත්තා. ඒක මම පරිප්පු එකටත් දැන් කිරි දාලා ඉවරයි. ඉතින් බත් එකත් මේ වෙනකොට ඉදලා ඉවරයි. බලන්නකෝ ඒක ඉදලා තියෙන ලස්සන. මේක ඉතින් තව ටිකක් ලස්සන කරගන්න මෙන්න මේ වගේ ලුණු ටිකක්, කරපිංච ටිකක් එහෙමත් මම බැදලා තියාගත්තා වෙනම. සලාඩ් එකට ඕන දේවල් කපලා තියෙන්නේ. ඒකත් අනාගත්තා. අන්තිමටම තමයි ඉතින් මම චිකන් එක හදාගත්තේ. බලන්නකෝ ඒකත් මෙන්න මේ විදිහට හොඳට තෙල් පෑදෙනකන් ලිපේට අඩු කින්දරේ තියලා තමයි ගත්තේ. ඉතින් මම මුලින්ම කියපු පුංචි හේතුව තමයි දැන් කියන්න යන්නේ. මගේ යාළුවෙක් ඉන්නවා ප්‍රෙග්නන්ට් කෙනෙක්. මම මේ හදන්නේ එයාටත් කෙසෙල් කොලයක බත් එකක් බැඳලා හස්බන්ඩ් අතේ යවන්න. දරුවෝ දෙන්නත් එක්ක තනියම ගෙදර ඉන්න දවස්වල ඉතින් මේ වගේ ලොකු වැඩ මට කරගන්න වෙන්නේ නැහැනේ. ඒ නිසා තමයි හස්බන්ඩ් ඉන්න දවසකම මම මේකත් කරන්න හිතුවේ. දැන් වෙලා බලන්නකෝ 6:00යි. ඉතින් පැය 1:00ක් වගේ යද්දී මම මගේ වැඩ ටික ඔක්කොම කරලා ඉවර කරා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලට හිතෙන දේ මට ලස්සන කමෙන්ට් එකක් දෙන්න. ආයෙත් දවසක තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.